අද ඔහෙලක් දෙන්න හදන්නේ මුහුදේ ඉඳන් වන්න ඔහෙලා වන්නෝ කනවයි අපි ඔයාලට දෙන්න යන්නේ වන්නගෙන් සුපිරිම ස්ටෝ එකක්. අපි අද මේ වැඩෙන්න ඔළුව ගන්න නෑ මචං ඒ වුණාට හොද්දක් ගන්න නම් টොප් බඩුනේ. ඔව් ඔව්. ඔයාලා මේ ගානට හිච්චි ගෑලිවට තමයි කපා ගන්න ඕනේ. පටන් අපි මේ වැඩේට අද ගත්තේ පෙට්ටි මිරිස් කෑල්ලක් කැවෙද්දි මාර ලල් එකක් තින්නේ. ඊගාවට මචං මේ මාළු එක සීසන් කර ගැනීමක් තින්නේ. මුලින්ම අඹරගත්ත අබ විනාකිරි හිච්ච කහකුඩු ඔහෙලා දැක්කනේ ඔහෙලා මේක මේ විදියට හොඳට අනා ගන්න ඕන. ඔහෙටත් හොඳට ඇනලා හුරුයි නේද උසයි. ඒකට ගැන කියලා වැඩක් නැහැ. ඔහෙලා මේක හදාගනිද්දි ඕන වෙන්නේ මචං කැරට්, මාළු මිරිස්, ලූණු, තක්කාලි, අල, ඒ වගේම මල් ගෝවා හිච්චක්. ඇයි පෙට්ටි මිරිස්? පෙට්ටි විරිස්. වන්න ස්ටුව එක ගහද්දී වැඩිය හැදිනම් ගහන්න යන්න එපා. කොහොම බයි බඩු? තව විනාඩි 5කින් වීදුරු කෑල්ල වගේ. මේවා ඉතින් දකුණේ টොප් බඩු